ඔයාට මට අපි හැමෝටම තමන්ටම කියලා ආවේනික වෙච්ච හීන අරමුණු බලාපොරොත්තු තියෙනවා. ඉතින් මේ විදිහට මේ හීන බලාපොරොත්තු එක්ක යන ගමනේදී සමහර පිරිසක් ඒ හීන අරමුණු වලට සාර්ථකව ළඟා වෙද්දී තවත් පිරිසකට මේ එයාලගේ හීන බලාපොරොත්තු වලට ළඟා වෙන්න බැරුව එයාලා ෆේල් වෙනවා. ඉතින් සාර්ථකත්වය කියන්නෙම අරමුණක් තිබුණට මදි. ඒ වගේම උදේ රෑ නිින්දක් නැතිව වැඩ කරාටමත් මදි. සාර්ථකත්වයට යන්න නම් හීන දකින්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න සහ තමන්ට තමන්ම විශ්වාස කරන මානසිකත්වයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඉතින් මම අද වීඩියෝ එකකින් අරගෙන ආවේ 2026 අවුරුද්ද සාර්ථක කරගන්න ප්ලෑන් එකක් හදන විදිහ. මුලින්ම කොලයක් අරගෙන මොනවද අපි අපේ ප්ලෑන් එකට ඇඩ් කරගන්න ඕනේ කියන එක ඔයාලා ලියා ගන්න. මම නම් පළවෙනියටම විෂන් බෝඩ් එක ලියා ගන්නවා. මොකද විෂන් බෝඩ් එකක් මම වෙනම හදන්නේ නැහැ. ඒක මම මේ බුක් එකටම ඇඩ් කරගන්නවා. ඔයාලා විෂන් බෝඩ් එකක් වෙනම හදනවා නම් ඒ විදිහට හදන්න එක ඔයාලගේ කැමැත්ත අනුව. දෙවෙනියට මම ගෝල්ස් දාගන්නවා. ඒ වගේම තුන්වෙනියට මම 2026 කැලෙන්ඩර් එක ඇටච් කරගන්නවා. හතරවෙනියට මම දාගන්නවා ස්පෙෂල් ඩේස්. මොකද අපි ස්ටඩි කරනවා, ඒ වගේම ජොබ් වලට යනවා. ඉතින් ඒ නිසා අපිට සමහරක් වෙලාවට ස්පෙෂල් ඩේස් අමතක වෙනවා. ඒ නිසා ඒකටත් මම වෙනම පේජ් එකක් ඇඩ් කරගන්නවා. ඒ වගේම ඔයා බිස්නස් කරන කෙනෙක් නම්, ඔයා YouTube එකක් කරනවා නම්, එහෙම නැත්නම් බිස්නස් පේජ් එකක් කරනවා නම් ඒ වගේ දෙයක් ඔයා මෙන්ෂන් කරගන්න. මම මේකට අමතරව এডুকেෂනල් channel එකක් කරන නිසා ඒක මම මෙතන නෝට් ඩවුන් කරගන්නවා. ඒ වගේම වෝටර් ට්‍රැකර් එකක් මම ඇඩ් කරගන්නවා. වෝටර් ට්‍රැකර් එකක් මම ඇඩ් කරගන්නවා. මොකද මට ඇත්තටම වතුර පෙවෙනවා ගොඩක් අඩුයි. ඒ නිසා මම වෝටර් ට්‍රැකර් එකකුත් ඇඩ් කරගන්නවා. ඒ වගේම හෙල්දි පුඩ් පේජ් එකකුත් මම ඇඩ් කරගන්නවා. මොකද දැන් මම නම් පිටරටින් ජීවත් වෙන්නේ. එතකොට ගොඩක් අපි වැඩිපුර කැවෙන්නේ තෙල් කෑම, ඒ වගේම වැඩිපුර චිකන්, මස් මාළු තමයි වැඩිපුර කැවෙන්නේ. ඉතින් ඒ නිසා හෙල්දි පුඩ් වලටත් මම පේජ් එකක් ඇඩ් කරගන්නවා. ඒ වගේම අමතක නොකර ඔයාලත් ඇචීව්මන්ට් පේජ් එකක් ඇඩ් කරගන්න. ඔයාලා ඒක දකින්නකොට ඔයාලට ලොකු ශක්තියක් දැනෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ඔයාලගේ ප්ලෑන් එකට ඇචීව්මන්ට් පේජ් එකක් ඇඩ් කරගන්න. ඔයා සේවින් කරන කෙනෙක් නම් ඔයා සේවින් පේජ් එකකුත් ඇඩ් කරගන්න. එතකොට ඔයාට මාසේ අන්තිමයට බලන්න පුළුවන් ඔයා කොච්චර ප්‍රමාණයක් සේව් කරගෙන තියෙනවද, ඒ වගේම ඔයා කොච්චර ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවද කියන එක. ඉතින් ඒ වගේම 11 වෙනි පේජ් එකේ හැටියට මම travel පේජ් එකක් ඇඩ් කරගන්නවා. මගේ අන්තිම පේජ් එක වෙන්නේ memories. මොකද අපි මේ විදිහට මතකයන් තියාගන්න එකෙන් අපිට අද හෙට නෙවෙයි අනාගතයේදී ඒ දේවල් දිහා බලලා සතුටු වෙන්න, ඒ දේවල් මතක් කර කර සතුටු වෙන්න පුළුවන්කමක් තියෙන්නේ ඒ දේවල් අපේ මතකයන් විදිහට අපි ළඟම තියාගත්තොත්. මේ ප්ලෑනින් බුක් එක හදන්න පටන් ගන්න කලින් ඔයාලා ඔයාලගේ හිතේ තියෙන දේවල්, ඒ වගේම ඔයාලට කරන්න ඕනි දේවල්, ඒ වගේම ලස්සන එක පික්චර්ස් ඔයාලා print out අරගන්න. එහෙමත් නැත්නම් ස්ටිකර්ස් ගන්න. ඒ විදිහට ඒ දේවල් අරගෙන ඔයාලා මේ හදන බුක් එක හරි ලස්සනට හදාගන්න. මොකද ඔයාලට මේක නිතර බලන්න හිතෙන විදිහට ගොඩක් ලස්සනට ඒක හදාගන්න එක තමයි ගොඩක්ම වැදගත්. ඒ වගේම මේක මේ විදිහට හදාගත්තට විතරක් මදි. ඔයාලා හැම දවසකම මේ බුක් එක බලන්න ඕනේ. ඉතින් දැන් මම කියන්නම්කෝ මේ විදිහට ප්ලෑනින් බුක් එකක් හදාගන්න එකෙන් ඔයාලට තියෙන ඇඩ්වාන්ටේජස් මොනවාද කියලා. ඔයාම හිතලා බලන්න. අපි කලින් මොන හරි වැඩක් කරන්න හිතාගෙන ඉඳලා අපිට ඒ දේවල් අමතක වෙනව නේද? එහෙමත් නැත්නම් අපිට මතක් වෙනවා. හැබැයි අපි හිතනවා අද ඒ වැඩේ කරන්නේ නැහැ, හෙට ඒ වැඩේ කරනවා කියලා. ඒ වගේම හෙටත් අපි හිතනවා අද ඒ වැඩේ කරන්න බෑ, හෙට ඒ වැඩේ කරනවා කියලා. ඉතින් ඒ විදිහට ඔයාලටත් නොදැනීම දවස් හිමින් ගත වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට ප්ලෑනින් බුක් එකක් හදාගෙන තියෙන එකේ ඔයාට ලොකුම වාසිය වෙන්නේ. එතකොට ඔයාට අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා ඒ බුක් එක දකිනකොට ඔයාට ඒක ෆිල් කරන්න උවමනාවක් ඇති වෙනවා. එතකොට ඔයා ඔයාගේ වැඩ අතපසු කරගන්න නැතුව හරියට ඒ දේවල් ඒ වෙලාවට ඒ විදිහටම කරන්න පුරුදු වෙනවා.